සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් සපිරෙන වෙසක් පුන් පොහොය නිමිති කරගෙන අද සිටන් ආරම්භ කරන සංසාරේ අපි ධර්මදේශන මාලාවේ ආරම්භක ධර්මදේශකයන්න් වහන්සේ ලෙස ශාස්ත්‍රපති පූජ්‍යපාද පස්සර මුල්ලේ දයාවංශ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්ම දේශනා කිරීම පිණිස. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයිමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝව චන්දිමාති. වාසනාවන්ත පින්වතුනි, මේ ධර්මය ශ්‍රවණය කරන මේ වාසනාවන්ත පින්වතුන් මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ ප්‍රියන්ත කුරුප්පුආරච්චි මහත්මයා ප්‍රධාන පවුලේ ඥාති පිරිස පියංගනී කුරුප්පුආරච්චි, ගීතා කුරුප්පුආරච්චි ආදරණීය දුවා දරුවන් එකතු වෙලා තමන් නමින් මිය පරලොව ගිය සෙනෙහවන්ත මෑණියන් වහන්සේ ඉදිරිසිංහ ආරච්චිගේ කරුණාවතී මාතාව, එවැගේම ප්‍රියදාස කුරුප්පුආරච්චි සෙනෙහබර පියාණන් වහන්සේ, ඥාතිවරුන් දෙපළ තමන්ගේ සෙනෙහබර අම්මත් තාත්තත් සිහිපත් කරලා මේ උදා වූ 2569 වෙනි වෙසක් පුර 15ක පොහොය දවසේ දහම් කරුණු බිඳක් ලෝකයාට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා ධර්ම දානමය පින්කම සිද්ධ කරවාගෙන සෙනෙහබර අම්මටත් තාත්තටත් සකල විද ඥාති වර්ගයාටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුනුයි අද දවසේ මේ උතුම් පුන් පොහොය දිනය නිමිති කරගෙන මේ ධර්ම දේශනාමය පින්කම පවත්වන්නේ. පින්තුනේ ඊටාම වැදගත් වන්නේ මෙවර වෙසක් මංගල්‍යය රජයේ ප්‍රතිපත්‍ය වන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් සමාජයට සිද්ධ වන යහපත. ඊටාම වැදගත් මාතෘකාවක් යටතේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරවා ගන්නට මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා. මා අද මේ සඳහා මාතෘකා කරගනු ලැබුවේ මජ්ක්‍ධිම නිකායේ අඟුලිමාල සූත්‍රයේන ගාථා පාඨය. පින්තුනි, මේ සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම සැපතක්. සුකෝ බුද්ධානං උපාදෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම සුවදායක වුණේ මේ සමාජය පරිවර්තනය කරන උපතක් වීම නිසායි. ඒ සුවදායක බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේගේ උපත. සමාජයේ ගිනගෙන තිබුණු වැරදි මිත්‍යා විශ්වාස සියල්ලක්ම නිවැරදි කරලා මේ මුළු මහත් සමාජයම නිවැරදි කිරීම සඳහා පහළ වෙච්ච ලෝකයේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රෝන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ. නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 ගානකට ප්‍රථමයෙන් ඒ පහළ වෙද්දී ඒ සමාජයේ තිබුණු ඒ සමාජයේ වැරදි මතවාද ගොඩක් බිඳහෙලා දමන්නට බුදුරජාණන් වහන්සේගේ පහළවීම හේතු වුණා. ඒ වගේම සුඛා සද්ධම්ම දේශනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ කෙනෙක් ඇත්තටම සමාජය වෙනස් කරන සමාජය යහපත් කරන මුළු මහත් ලෝක සත්වයාටම ආගම් ජාති කුලමල ભેදයකින් තොරව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න උන්ට මේක ආගමකට විශේෂ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුළු මහත් ලෝක සත්වයාටම නිසා උන්වහන්සේගේ ධර්මය ඒ තරම් සුපැහැදිලි මුළු ලෝකයාටම එකසේ පිළිපදින්න පුළුවන් උතුම් දහමක්. සුඛා සංගස්ස සාමග්ගී ඒ සංඝයාගේ සමගියෙන් තමයි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයාට දායාද කිරීමේ හැකියාව ලැබෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ පහළවීම නිමිති කරගෙන වෙසක් පුර 15ක පොහොය දවස අපි බෝසතාණන් වහන්සේගේ පහළවීම ඒ බෝසතාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන තෙමගුල සිහිපත් කරලයි මේ උතුම් වෙසක් තෙමගුල සමරන්නේ. එවැනි වෙලාවක අද මුළු මහත් ලෝකයේම ගිනිගෙන දැවෙන තත්වයට පත් වෙලා සමාජයේ මිනිසුන් අතර විශ්වාසය පාලකයා සහ පාලිතයා අතර විශ්වසනීයත්වය බිඳලා ගිහිල්ලා. එනිසා මේ යුග පරිවර්තනයක් කරන්නට මේ ලෝකයේ පහළ වෙච්ච තාම වැදගත්ම දහම වන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. උදාහරණයක් හැටියට මා මාතෘකා කරගත්තු ගාථාව යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝ ඉමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝ චන්දිමා. මේ ගාථාව සිහිපත් වන්නේ සමාජයේ මහා අපරාධ ගණයට අයත් වුණු මිනිසුන් සිය ගණනක් මරපු අංගුලිමාල කියන තරුණයාටයි මේ ගාථාව මතක් වන්නේ. ඇත්තටම සමහර කෙනෙකු අදටත් මේ අංගුලිමාල චරිතය භාවිතා කරනු ලබන්නේ නරක මිනිසුන් විනාශ කරන දකින මිනිහා පහරන තමන්ගේ මව වුණත් පියා වුණත් ඝාතනය කරන පූජක උතුමන් ඝාතනය කරන චරිතයක් හැටියට. එහෙත් මේ මජ්ක්‍ධිම නිකායේ අංගුලිමාල සූත්‍රයේ සඳහන් වෙන මේ දහම් පාඨය ඇතුළු මේ දහම් කරුණු පිළිබඳව ඔබ විමසිල්ලෙන් බැලුවොත් පේනවා මේ අංගුලිමාල චරිතය මේ සමාජයට සුසමාදර්ශයක්. දැන් මම මේ බණහන අයගෙන් ඇහුවොත් කවුද කැමති අංගුලිමාල කෙනෙක් වෙන්න? උඟ කෙනෙක් කියන්නේ අනේ හාමුදුරුවෝ අපි නම් කැමති නෑ මිනී මරන්න, තමන්ගේ මව් මරණ, ශාස්ත්‍රූවරුන්ට මරණ තර්ජනය කරන එවැනි චරිතයක් වෙන්නට මං කැමති නෑ කියලා. එහෙත් අපිට පෙන්නනවා පින්නතුනේ අංගුලිමාල වගේ දරුණු ගණයේ දකින මිනිහා මරන්නට පෙළඹුණේ ඇයි? අන්න වගකීම කොතනද ඉටු වෙලා නැත්තේ? අංගුලිමාලගේ චරිතය දෙහා අපි ඇයි ඒ වපරහින් බලන්නේ? මේ අහිංසක කියන පුංචි දරුවා සමාජයේ හිටපු වැදගත්ම දරුවෙක්, පාසලේ හිටපු හොඳම ශිෂ්‍යයා, අන්න ගුරුවරයටත් ශිෂ්‍ය ප්‍රජාවටත් මේ යහපත් මනුෂ්‍යයා දැන හඳුනා ගන්නට නොහැකි වීමේ ප්‍රතිඵලය හැටියට ඔහු සමාජගත අපරාධකාරයෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුගේ චරිතය කොයි වගේද? ඊටාම හොඳින් කියන දේ ඉගෙනගෙන ශිෂ්‍යයන් අතර දැන් අද වුණත් අපිට පේනවා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලේ ඉගෙන කියාගෙන එන දරුවන්ට ඒ අනාගතය හදාගන්න විදිහක් නැහැ. ඔවුන් සියදිවි හානි කරගෙන තත්වයට ශිෂ්‍යයන් විසින්ම පත් කරනවා. ඒක නිසා පාසල් වලත් ඊටාම අශෝභන ලෙස ශිෂ්‍ය ජීවිතය ගත වෙනවා. ඇයි මේක තේරුම් ගන්නට අමාරුයි? මේ අංගුලිමාල සූත්‍රයේ සඳහන් මේ කරුණු ඊටාම වැදගත් වන්නේ සාපෙළ පාස් වෙන දරුවෝ සාපෙළ අවසන් වෙලා ගෙදර යනකොට ඊටාම නරක හැසිරීමක් අපිට අද සමාජයේ දකින්න ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ සිසු දරුවෝ ඊටාම අමාරුවෙන් අම්මලා දුක් මහන්සි වෙලා දරුවන්ට උගන්වලා ඒ දරුවන් සමාජයේ ලොකු මහත් කරලා ඒ දරුවන් ලෝකයේ තියෙන දැනුම ලබා ගන්න විශ්වවිද්‍යාලයට ගියාම ගෙදරට මලමිනියකින් පැමිණෙනවා නම් කොයි අම්මද කොයි තාත්තද වේදනාවට පත්වන්නේ නැත්තේ. එනිසා මේ සමාජ අසහනකාරී ක්‍රමවේද
නැති කරන්නට අපට මේ දේශනාව ඊටාම වැදගත් වෙනවා. ශිෂ්‍ය ප්‍රජාව කල්පනා කරන්න ඕනි. ඒ වගේම පාසල් ශිෂ්‍යයෝ කල්පනා කරන අපි හැමෝටම ඊටාම වැදගත් පාසල, විශ්වවිද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතන විනයක් ඇතුව ආරක්ෂා කරගන්න. අපිට මේ ශිෂ්‍ය ජීවිතය ලැබෙන්නේ මොකද? ශෛශවේභ්‍යස්ත විද්‍යානාම්. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනය ලබාගෙන මේ ලෝකය අඳුන ගන්න ඕනේ. අපිට ගැටුම් වටුම් ඇති කරගෙන තරුණ ජීවිත නැති වුණොත් සමාජයේ මොනතරම් බලාපොරොත්තු ඇතිවද ඒගොල්ලෝ නිර්මාණය වෙන්නේ. එනිසා අඟුලිමාල වගේ චරිත නිවැරදි තැනට ගන්න පුළුවන් හොඳ ආචාර්ය පරම්පරාවක්, මඟ පෙන්වන සමාජ නායක පරම්පරාවක් සමාජයක් අවශ්‍ය කරනවා. එනිසා අර අම්මලගේ බලාපොරොත්තු පුංචි කාලේ දරුවන්ව හදා ගන්නවා. කල්යාණේ නිවේසෙන්ති, යහපතේ යොදවනවා. පාපා නිවාරෙන්ති, පාපයෙන් අත්හරවනවා. ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඉතින් මේ ඔක්කොම කරපු දරුවෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අර විදිහට අවාසනාවන්ත විදිහට පැමිණියොත් මේ වෙසක් පුර 15ක පොහොය දවසේ අපේ ශිෂ්‍ය ප්‍රජාව කල්පනා කරන්න ඕනි. එහෙම දුක් ඇති විදිහට තීරණ ගන්න එපා. සමාජයේ කටුක වෙන විදිහට තීරණ ගන්න එපා. අඟුලිමාල දකින්න මිනිහා මරන්න පෙළඹිලා අවසානයේදී තමන්ගේ මව දැක්කට පස්සේ මව ඝාතනය කරන්න තරම් හිත ක්‍රූර වුණා. එතකොට සමාජයේ හිතනවා අනේ මේ වගේ මිනිස්සු හදාගන්න බෑ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පරිවර්තනය කරලා පෙන්නවා ඕනෑම දරුණු ගණයේ මනසක් පහළ වෙච්ච කෙනෙකුට ඒ මනසට කතා කළාට පස්සේ, සුව මනසක් ඇති කළාට පස්සේ චිත්තං දන්තං සුඛා වහං, ඒ මනස සුවපත් කළාට පස්සේ, ඒ පිළිබඳව අවබෝධය ලැබලා දුන්නට පස්සේ ඔහු පරිවර්තනයක් වෙන බව අර දකින්න මිනිහා මරන්නට පෙළඹෙච්ච හිත ගර්භණී මාතාවක් පාරේ දුක් විඳිනවා දැකලා ඒ තරුණ පුතාගේ හිතට ඇති වෙනවා මම මේ ගර්භණී මාතාවට පිහිට වෙන්නට ඕනි. එහෙම ඇති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ චිත්තේන නීයති ලෝකෝ. මේ මුළු මහත් ලෝකයම පවතින්නේ ක්‍රියාත්මක වන්නේ මේ සිතත් එක්ක. මේ මනස වෙනස් කරන්න පුළුවන් නම්, මේ මනස වැරදි පැත්තෙන් හොඳ පැත්තට හරව ගන්න පුළුවන් නම් ඕනෑම චරිතයක් සුභවාදී සුවදායක චරිතයක් කරන්නට පුළුවන්. ඒ වගේම අපිට පේනවා අජාසත් රජුරෝ තමන් හැදූ වැඩූ සෙනෙහබර පියා රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඝාතනය කරන්නට යොදපු උපක්‍රම ටික අපිට ඊටාම පැහැදිලි. ඊටාම වද වේදනා දීලා තාත්තා මේ දරුපත සිද්ධ වෙනකොට සමාජයෙන් කිව්වේ අනේ දරුපත සිදු වෙන්න දෙන්න එපා. මේ පුතා අනිවාර්යයෙන්ම පිතෘ ඝාතකයෙක් වෙනවා. මේ සමාජයට හානිකරදායක පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ නිසා මේ අඟුලිමාල වගේ අජාසත් රජුරුවන්ගේ ජීවන චරිතය අපිට පේනවා දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී. අජාසත්ගේ ජීවිතය දැන් ඔහු දුක් විඳලා මේ වගේ රාජ්‍යත්වය ලබාගත්තට පස්සේ, බලය ලබාගත්තට පස්සේ මේ රජුරුවන්ට බලය පාවිච්චි කරලා රට පාලනය කරන්න බෑ. වේදනාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා සැනසීමක් සොයාගෙන. තාත්තා මැරුව කෙනෙකුට සමාජයේ ලැබෙන පණිවිඩය මොකද්ද? ඔහුට ධර්මානුකූලව නම් හම්බ වෙන්නේ ආනන්තර්ය පාප කර්මයක් බැවින් ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම ඔහු අපාගත වෙනවා. ඒ වගේ චරිතයක් යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ගියහම බුදුරජාණන් වහන්සේ දෙන ධර්මෝපදේශය දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙනවා. එනිසා ඒ සූත්‍රයේ තියෙන කරුණු ඊටාම වැදගත් ලෙස මේ රජ්ජුරුවන්ට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ අජාසත් රජ්ජුරුවනි ඔබ දැන් කරපු ඒ වරද නැවත මෙනෙහි කරන්න. ඇත්තටම මේ අජාසත් රජ්ජුරුව මේ දරුණු පිතෘ ඝාතකයේ බවට පත් උනේ ආගමික නායකයෙකුගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් අදත් ඒ වගේ ඒවා තියෙනවා. වැරදි ආගමික උපදේශ ලැබුණාම ධර්මයේ තේරුම් ගන්න නැතුව ලෞකික අපේක්ෂාවෙන් කටයුතු කරන අය. එනිසා අවසාන වශයෙන් ඒ ආගමික නායකගේ උපදේශ පරිදි පිතෘ ඝාතකයෙක් වෙන්න වෙලා දැන් ඔහු වේදනාවටපත් වෙලා තියෙනවා. දැන් ඒ ආගමික නායකයෙක් නැත්නම් දේවදත්ත තෙරුන්ට පුළුවන්කම ලැබෙන්නේ නැහැ මේ
අජාසත් රජුරුවන්ගේ මනස හදන්න බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශය මොකද්ද? ඔබට මෙවැනි වැරදි සිද්ධ වෙන්නේ දුර්ජන මිනිස්සු ඇසුරු කිරීම නිසා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන ඊටාම වැදගත් ලෙස මේ ධාර්මික උපදේශයන් පිළි අරගෙන ඔබ වරද වෙච්ච විදිය කල්පනා කරලා ඒ වරද නිවැරදි කරගෙන ඔබට යහපත් මිනිසෙක්පත් වෙන්න මේ මොහොතේ පටන් අදිෂ්ඨාන කරගන්න. උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නු අජාසත් රජුරුව බොහොම පැහැදිලා ඔහු ඒ මොහොතේ ඉඳලා අරතරන් පිතෘඝාතකයෙක් වෙලා ඉඳලා ඔහු යහපත් මිනිසෙකු බවට පත් වෙලා සංසාරේ භව ගණනාවක් දුක් විඳින්න තිබුණු తত্ত্বය නැති කරගෙන බුදුරජාණන් වහන්සේගේ උපදේශය පරිදි පුදුමාකාර විදිහේ ධාර්මික ජීවිතයකට හුරුණා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහම වැරදි කරපු කෙනා දෙහා තරහෙන් වෛරයෙන් බලන ක්‍රමයක් නැහැ. අජාසත් රජුරවන්ටත් එහෙමයි, අඟුලිමාලටත් එහෙමයි. තමන්ගේ ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න සිද්ධ වෙලා තමන් වෙත පැමිණෙන පටාචාරාව දරුවන් සියලු දෙනාම අහිමි වෙලා අය මෙතනට පැමිණෙනවා. අන්තිමට එතනට එනකොට අය ඇඳිවතත් නැතුවයි එන්නේ. එතකොට අය මානසිකව පීඩාවට පත් වෙලා මානසික රෝගියෙක් බවට පත් වෙලා එන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ගමන් කරපු පටාචාරා මුළු මහත් කාන්තා සමාජයටම පෙන්නවා තථාගත දහම තරම් අපිට වෙන මගක් නැහැ අපේ ජීවිතය හදාගන්න. එනිසා පටාචාරාවගේ ජීවිතය මොනතරම් හොඳ පැත්තට හැරුණාද කියන එක ඒ ශාසනික කතා පුවත අහන කෙනෙකුට පේනවා. එනිසා මේ අඟුලිමාල සූත්‍රයේ මේ ගාථාවේ සඳහන් වන්නේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටිහියති. යමෙකු අකුසල් කර ඉඳලා ඒ අකුසලයේ අත්හැරලා ඒ කියන්නේ සමාජයේ වැරදි කර ඉඳලා ඒ සමාජයේ වැරදි අත්හැරියට පස්සේ ඔහුට පුළුවන්කම තිබෙනවා නිවැරදි මිනිහෙක් වෙන්නට. අපේ සමාජයේ පුරුදු වෙන්නට ඕනි එහෙම වරද අත්හැරපු කෙනා නිවැරදි මිනිහෙක් හැටියට බාර ගන්න. අඟුලිමාල පිණ්ඩපාතේ වඩිනකොට ඒ සමාජයේ පිරිස කැමති උනේ නැහැ ඒක පිළිගන්න. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙනකන් බොහෝම දුක් විඳා. ගල් මුල් වලින් පහර දුන්නා, ඇනුම් බැනුම් ඇහුවා, ඔළුවේ ලේ වැක්කරනකන් ගල් මුල් වලින් පහර දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ අඟුලිමාලගේ හිත හැදුවා. අපටත් එවැනි කාර්යයක් අද මේ සමහර විට දරුවෝ ලොකු මහත් කරලා ඊටාම හොඳින් උගන්වලා විදේශගත කරන අම්මලා තාත්තලා හොයා බලන්නවත් මේ රටවල් වලට සමහර දරුවෝ එන්නේ නැහැ. මුදල් හදල් ලෙව්වට අම්මලා සුසුම් මැද්දේ වැඩිහිටි නිවාස බිහි වෙලා ඒ වගේම ඊටාම සුසුමින් යුතුව තමයි සමහර අම්මලා තාත්තලා මිය ගිය අපිට මතකයි. අපේ ප්‍රායෝගික ජීවිතයේදී මොනතරම් අපි මල් ශාලාවලට ගිහිල්ලා ඒ දෙමව්පියන්ගේ ආගමික කටයුතු සිද්ධ කරනවද? ඉතින් දරුවන් ගැන අහනකොට විශාල තැන්වල ඉන්නේ. අන්න අපිට බුදුරජාණන් වහන්සේගේ දහමෙදි ඉගැන්නුවා නැන ගුණ පිරි දරු පිරිසක් බවට පත් වෙන්නට ඕනි. එනිසා මෙහිදී අපි දහම තුලින් පෙන්වා දෙනු ලබන්නේ දැනුම පමණක් නෙවෙයි ආචාර සම්පන්නව යහපත් ලෙස යහපත් ධර්මය ආශ්‍රය කරමින් ජීවත් වෙන්නට ඕනි. එනිසා මේ අඟුලිමාල සූත්‍රය ගැන තව දුරටත් අපි විචාර කරලා බැලුවොත් දැන් අඟුලිමාලගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ යන්න කැමතිද කියලා. අන්න මේ අද සමාජයෙන් අපිට අහන්න ඕන දෙයක්. අඟුලිමාල අහනවා බුදුරජාණන් වහන්සේ මං වගේ පව්කාරයෙකුට මිනිස්සු මරපු මිනිස්සු විනාශ කරපු ජීවිත පැහැරගත්තු මං වගේ කෙනෙකුට ධම්ම සරණ යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කියන පුළුවන් අඟුලිමාල. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ දහමට යොමු වෙච්ච බව දැනගෙන බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට යෝජනා කරනවා අඟුලිමාල ඔබ පැවිදි වෙන්න කැමතිද? අන්න පන්සලට එන එක සමහර විට වැරදි වැඩක් කරලා වැරදි දේක ඉඳලා ඒ කෙනෙකු පන්සලට ආවොත් අපේ සමාජය බලන්නේ ඊටාම නරක විදිහට. බලන්න බුදුරජාණන් වහන්සේ බලපු විදිහ. අඟුලිමාලගෙන් අහනවා අඟුලිමාල ඔබ කැමතිද පැවිදි වෙන්න? අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නැවතත් අඟුලිමාල අනේ බුදුහාමුදුරුවනේ මං වගේ පෞකාරයන්ට පැවිදි වෙන්න පුළුවන්ද? පැවිද්ද කියන්නේ කුමක්ද? ආධ්‍යාත්මයේ විශිෂ්ටත්වයට වේගෙන් ගමන් කරන්න පුළුවන් තැන පැවිද්ද.
එතකොට අඟුලිමාලට අහනවා පැවිදි වෙන එක කරන්න පුළුවන්ද? අඟුලිමාල කියනවා අඟුලිමාලට කියන බුදුරජාණන් වහන්සේ පුළුවන් අඟුලිමාල ඔබ කැමතිද පැවිදි වෙන්න? උන්වහන්සේ අඟුලිමාලට පැවිදිකම ලබා දෙන්නේ කොහොමද? ඒහි භික්ෂු මහානුපසම්පදාව පුණ්‍යවන්තම බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි මහානකම තමයි ලබා දෙන්නේ. පැවිදි උපසම්පදා ලබා දෙන්නේ. අඟුලිමාල අප්‍රමාණ සතුටටපත් වෙලා ගුණදහමින් පෝෂණීය වෙලා අවසානයේදී අඟුලිමාල බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරලා පෙන්නවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. යහපත් කුසල ධර්මවල නිරත වුණාම අර කරපු අකුසල කර්ම ඇත්තටම අඟුලිමාලගේ උනේ කරපු අකුසල කර්ම යටපත් වෙලා යහපත් වෙලා ඔව් සමාජයට යහපත් චරිතයක් බවට පත් වුණා. සමහර විට අපේ අය හිතනවා වැරදි කරාම වැරදි අත්හැරලා නිවැරදි කරාම සමාජය පිළිගන්න එකක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා අඟුලිමාලට ඔබගේ වරද අත්හැරපු දවසේ තන ඉඳලා ආර්ය ජාතියට පත්වෙච්ච දවසේ ඉඳලා මේ රහතන් වහන්සේ ළම බවට පත්වෙච්ච අවස්ථාව දක්වා ඔබ ලැබපු ආධ්‍යාත්මීය ජයග්‍රහණය පාවිච්චි කරලා අර ගර්භණී මාතාවත් දරුවා සුවපත් කරන සත්‍යක්‍රියා කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණු අහලා අඟුලිමාල කරපු සත්‍යක්‍රියාවෙන් පස්සේ ඊටාම පැහැදිලිව ඒ දරුවත් ඒ මමත් සුවපත්ව දරුවා මෙලොවට බිහි කළා. එහෙනම් අපි මේ ධර්මයේ අසන සුවහසක් ධර්ම ශ්‍රවණලාභී පින්නතුන්ට මතක් කරන්නට ඕනි බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ නිවැරදි මිනිස්සුන්ටම පමණක් දේශනා කරපු දහමක් නෙවෙයි. වැරදි කරන මිනිස්සුන්ට වැරදි හදාගෙන යහපත් මිත්‍රයන් ආශ්‍රය කරමින් යහපත් දැනුම යහපත් ආකල්ප යහපත් පොතපත කියවමින් මිනිසුන්ට නිවැරදි වෙන්න පුළුවන් මගක් කියලා දෙන උතුම් දහමක් බව අඟුලිමාල සූත්‍රයෙන් අපිට පේනවා. එනිසා අද දවසේ අපි ප්‍රාර්ථනා කරන්නේ එවැනි යහපත් සමාජයක්. ඔබ මේ බණ අහලා ඔබට දහම් කරුණු පිළිබඳව අවදිකමක් ඇති වෙලා මේ වෙසගේ සිදු කරන්නට ඕනේ මේ සමාජය පරිවර්තනය කළ හැකි ලෝකේ පහළ වෙච්චි විශිෂ්ටම දර්ශනය සංබුදුරජාණන් වහන්සේගේ දහම බව අපි තේරුම් ගන්න. ඔබ හැම දිනාටම අධර්මය අත්හැරලා ධර්මය පිළි අරගෙන යහපත් තත්ත්වයටපත් වෙලා නිවන් දකින්නට ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව හේතුවක් වේවා ශක්තියක් වේවා ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.